බර්ත්ඩේ කේක් එකක් හදන්න අයිසිං ඕනිමද? නෑ මම නම් හිතන්නේ. මේ බලන්න. ඉතාලම අඩු කාලයකින් අඩු වියදමකින් හරි අපූර්වට හදපු බර්ත්ඩේ කේක් එකක්. මම මෙතන බටර් කේක් දෙකක් මේ විදිහට බේක් කරගෙන තියෙනවා. මේ තියෙන්නේ පාට ජුජුබ්ස් ටිකක්. ඒකෙන් මම මල් ටිකක් හදාගන්න තමයි හදන්නේ. බලන්න මම ඒක හදාගන්න විදිහ. ජුජුබ්ස් මේ විදිහට කපලා අරගෙන කී තියෙන විදිහට ප්‍රෙස් කරලා අපිට ලස්සන මල් හදාගන්න පුළුවන් මේ ජුජුබ්ස් වලින්. බලන්න හරිම ලස්සනයි නේද? ඊළඟට අයිසිං වෙනට මම ටොපින් එකක් හදාගන්න තමයි හදන්නේ. මේ තියෙන්නේ ෆ්‍රෙෂ් මිල්ක්, ග්‍රේට් කරගත්තු වයිට් චොක්ලට් ටිකක්, ස්ට්‍රෝබෙරි ෆ්ලේවර්ඩ් කස්ටර්ඩ් පවුඩර් මේස හැන්දක්, ස්ට්‍රෝබෙරි ජෙලි මේස හැන්දක්, ජෙලටින් මේස හැඳි භාගයක්. මේ ටික අඩු ගින්දරේ මේ ගානට එනතුරු කුක් කරගන්න. මම මේක බ්ලෙන්ඩර් කප් එකට දාගෙන හොඳට බ්ලෙන්ඩ් කරගන්නවා. දැන් බලන්න මේක හොඳට ලස්සනට බ්ලෙන්ඩ් වෙලා තියෙනවා. දැන් මම හදාගත්තු බටර් කේක් දෙක මේ විදිහට තියාගෙන මම අර හදාගත්තු රසම රස ටොපින් එක ඒක උඩින් මේ විදිහට වක් කරගන්නවා. මේකේ පාට වගේම මේක හරීම රස ටොපින් එකක්. මේ තියෙන්නේ මම වයිට් චොක්ලට්ස් වලින් හදාගත්තු මල්. ඒකත් මම ඩෙකොරේට් කරගන්න මේ විදිහට තියාගන්නවා. ඊළඟට අර මම ජුජුබ්ස් වලින් හදාගත්තු මල් ටික අරගෙන මේ විදිහට කේක් දෙක මම ඩෙකොරේට් කරගන්නවා. ඇත්තටම මේක හරීම පහසු ක්‍රමයක්. අයිසිං කර කර ඉන්න ඕනෙත් නෑ, කාලයක් ඉතුරු වෙනවා. දැන් බලන්න හරිම ලස්සනයි නේද? ඇත්තටම මේක හදාගන්න මට පැය භාගයක් වගේ කාලයක් තමයි ගියේ. කේක් දෙක නම් මම ඉස්සෙල්ලා හදාගෙන තිබුණා. ඉතින් අපේ කාර්යබහුලත්වයත් එක්ක මේ වගේ කේක් එකක් ඉක්මනින් හදාගන්න පුළුවන් නම් කොච්චර හොඳයිද? හරිම සරලයි, හරිම පහසුයි, හරිම ලස්සනයි. ඉතින් මම මේක හැදුවේ මගේම බර්ත්ඩේ එකට හොඳේ